අටවන බයිබල් කියවීම ශුද්ධ මතයු දෙවන පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 12 වෙනි පදය දක්වා ශුද්ධ මතයු දෙවන පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 12 වෙනි පදය දක්වා ශාස්ත්‍රවන්තයන්ගේ ඊම තවද හෙරෝද් රජුගේ දවස්වල යුදෙහි බෙත්ලෙහෙමේ යේසුස් වහන්සේ උපන් කල පූර්ව දිශාවේ ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවි යුදෙව්වරුන්ට රජව උපන් තරන් වාසේ ඔතැනීද මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්ව දිශාවේදී දැක උන්වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙන්නයි කීවෝය. හෙරෝද් රජ ඒ ඇසූ කල්හි ඔහු සමග මුළු යෙරුසලමද කැළඹුණෝය. එකල ඔහු සියලු නායක පූජකයන්ද සෙනගේ ලියනන්ද රැස් කරවා ක්‍රිස්තුස් වහන්සේ කොතැනීදැයි උපන්සේක්දැයි ඔවුන්ගේ විචාරයය. ඔහු කතා කොට යුදෙහි බෙත්ලෙහෙමිය. කුමක් හේයින්ද එම්බා බෙත්ලෙහෙම යුදා දේශය. නුඹ යුදාගේ අධිපතීන් අතරේ කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය. මක්නිසාද මාගේ ඊශ්‍රායල් සෙනඟ පාලනය කරන්නා වූ ආණ්ඩුකාරී ඔබ කෙරෙන් නික්මෙන්නේ යැයි අනාගත වක්තු විසින් ලියා තිබේ යැයි ඔහුට කීවෝය. එකල හෙරෝද් ශාස්ත්‍රවන්තයන් රහසින් ඇඳවා තාරකාව කොයි කාලෙහි පෙනුනේදැයි හරියාකාරමින් ඔවුන්ගෙන් දැනගෙන නුඹලා ගොස් ඒ ලදරුවා ගැන හරියාකාරයෙන් විභාග කරන්න. නුඹලාට සම්බෝ කල මාස් ගොස් උන්වහන්සේට නමස්කාර කරන පිණිස මට දන්වන්නය කියා ඔවුන් බෙත්ලෙහෙමට යවීය. ඔවුහු රජුගේ බස් අසා පිටත්ව ගියෝය. බලව පූර්ණ දිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ලදරුවා ඔවුන් ගැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය. ඔහු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් පිහිටි වූය. ඔහු ගෙට වැද ලදරුවා ස්වකීය මව් මරියා සමග සිටිනවා දැක බිම වැටි උන්වහන්සේට නමස්කාර කොට තමුන්ගේ කරඬු හැර රන්ද කට්ටකොමඤ්ඤාද සුවඳ ලාඩුද යන පඬුරු උන්වහන්සේට පිටුවෝය. තවද හෙරෝද් වෙතට නැවත නොයන ලෙස දෙවියන් වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ ඔවුන් අන්මගකින් තමුන්ගේ රටට ගියෝය. ඒ වාක්‍ය විශේෂය